තරු රටා අතර ජනප්‍රියම තරු රටාව වන්නේ ඔරායන් නොහොත් දඩයක්කාරයා තරු රටාවයි. ග්‍රීක පුරාවෘත්තවලට අනුව ඔරායන් යනු ජව සම්පන්න දඩයක්කරුවෙකි. ඔහුගේ මරණින් පසුව සියුස් දෙවියන් විසින් අහසේ තරු අතර රැඳ වූ බව විශ්වාස කෙරේ. මෙම තරු රටාව නිල් පැහැති තරු වලින් සමන්විත වේ. ඔරායන්ගේ බඳපටිය ලෙස සැලකෙන එකළඟ පිහිටි තරු තුන මෙම තරු රටාවේ විශේෂත්වයයි. රාත්‍රී අහසේ ඉතා පැහැදිලිව දැකගත හැකි තරු රටාවක් වන සිංහ තරු රටාව ජනවාරි සිට ජුනි මාසය දක්වා උත්තර අර්ධගෝලයේදී දක්නට ලැබේ. දක්ෂිණ අර්ධගෝලයේදී මෙය දක්නට ලැබෙන්නේ උඩු යටිගුරුව වීම විශේෂත්වය. තාරකා රටා අතර පැරණිම තාරකා රටාව ලෙස සැලකෙන්නේ මෙයයි. මෙම තරු රටාව මහා වලසා ලෙස හැඳින්වුවත් විවිධ ජාතීන් විවිධ නම් වලින් මෙය හඳුන්වනු ලබයි. චීනයේදී ලොකු බොකුටු හැන්ද ලෙසද, මධ්‍යම ආසියාවේදී දිගේලි අශ්වයා ලෙසද, ඉන්දියාවේදී නගුල ලෙසද මෙය හැඳින්වේ. මිථුන තාරකා මණ්ඩලය උතුරු සහ දකුණු අර්ධගෝලයේ බොහෝ විට දක්නට ලැබෙන අතර උතුරු අර්ධගෝලයේදී දක්නට ලැබෙන්නේ ශීත සහ වසන්ත කාල සමයේදී. නමුත් දක්ෂිණ අර්ධගෝලයේදී දක්නට ලැබෙන්නේ ග්‍රීස්ම කාලයේදී පමණි. මෙයද දකුණු අර්ධගෝලයේදී දක්නට ලැබෙන්නේ උඩු යටිකුරුවයි. තරු රටා අතර වඩාත්ම ප්‍රසිද්ධ තරු රටාව වන්නේ හත්දින්නත් තරු රටාවයි. ඉතා දීප්තිමත් තරු රටාවක් වන මෙය පියවි ගණන් කිරීම අපහසු වේ. එසේම මෙම තරු ගත ගණන් කිරීම අසුභ ක්‍රියාවක් යයිද ජනප්‍රවාදයේ මතයක් පවතී. ග්‍රීක ජනකථාවලට අනුව